ඔයා මේ වෙද්දි A levels වලට ටෙක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම scientific කැල් එකක් කියන එක ඔයාට අත්‍යවශ්‍යයි. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක අඩු මිලට හොඳ කැල් එකක් ගන්න තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් අද මම අන්බොක්ස් කරන්න යන්නේ අන්න ඒ වගේ සුපිරිම කැල් එකක්. ඉතින් A levels වලට ටෙක් කරන කෙනෙක්ට මේ කැල් එක අනිවාර්යයෙන්ම buy කරන්න කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා කැල් එක. ඉතින් මම තරසෙන් මේ කැල් එක ගෙනාවේ. මට වුණේ රුපියල් 1800ක් වගේ මුදලක් මේ කැල් එකට. ඉතින් මේ කැල් එක අපි දැන් අන්බොක්ස් කරගනිමු ඉක්මනටම. ඉතින් මෙන්න තියෙනවා කැල් එක. අපි දැන් මේක ඉක්මනටම අන්පැක් කරගමු. ඉතින් යාළුවනේ මේ කැල් එක Casio කියන බ්‍රෑන්ඩ් එකේ කැල් එකක්. ඉතින් ඔයා A levels වලට ටෙක්නොලොජි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ කැල් එකක් ඔයාට ඉස්කෝලෙන් buy කරන්න කියනවා. ඉතින් ගන්න කියනවා. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මේ වගේ කැල් එකක් සාමාන්‍යයෙන් ඔයාට මිලදී ගන්න පුළුවන් රුපියල් 1800ක් වගේ මුදලකට. ඉතින් ඔයා මේ Casio කියන බ්‍රෑන්ඩ් එකේ ඉතින් ඔරිජිනල් ඒවා නම් සාමාන්‍ය ලොකු ගාණක් වෙනවා. ඉතින් මේකත් ඔරිජිනල් එක වගේම වැඩ කරනවා. ඉතින් මේක ඔරිජිනල් එක නෙමෙයි. ඉතින් ඒ වුණාට ඔයාට ඔයාගේ A levels ඉවරනකම් එක්සෑම් වලට වෙනකම් ඔයාට මේ කැල් එක මුලදිම මිලදී ගත්තොත් එමාට ලොකු වැඩක් කරගත්ත හැකි මේ කැල් එකේ. ඉතින් අපි බලමු මේ කැල් එකෙන් මොන වගේද කියලා. ඉතින් අපි තාම අන්පැක් කරේ නැහැ. ඉතින් මේක අන්බොක්ස් කරනිමු. මේ පැකේජ් එක නම් කිසි අවුලක් නැහැ. කිසි ඩැමේජ් එකක් නැහැ. හොඳටම කැල් එක තියෙනවා. ඉතින් අපි අන්පැක් කරගමු. මෙන්න තියෙනවා කැල් එක. මේ බොක්ස් එක. ඉතින් මේ විදිහේ පේපර් වර්ක්ස් එකක් දෙනවා. මේකේ මම හිතන්නේ කැල් එක ගැන විස්තර ඇත්තේ මම හිතන්නේ මේකේ තියෙනවා ඔයාලට මේ කැල් එක පාවිච්චි කරලා ගන්න පුළුවන් ගණන් ඔයා මේකේ දීලා තියෙනවා. ඔක්කොම විස්තර ටික මේ කැල් එක ඔයාලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා ෂෝට්කට් කීස් එක්කම මේක වැදගත් වෙනවා ඔයාලට කියලා බලන්න. හරි යාළුවනේ. ඉතින් මෙන්න තියෙනවා ගෙනාවු කැල් එක. ඉතින් දැන් අන්පැක් කරගෙන ඉවරයි. ඉතින් මේකේ මේ විදිහට Casio කියලා ගහලා තියෙනවා. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙ තියෙන Casio කියන්නේ. ඉතින් ඒ වුණාට මේක ඔරිජිනල් එකම නම් නෙමෙයි. ඉතින් 1700 ඔරිජිනල් එකක් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැනේ. ඉතින් අවුලක් නෑ වාට. හොඳට වැඩ කටයුතු කරගත්ත හැකි වාගේ අත්දාන කටයුතු මේ කැල් එක යූස් කරලා. ඉතින් බලමු අපි මේක. ඒකේ ගාඩ් එකක් තියෙනවා මේ විදිහට. හොඳට කියන්නේ බෑග් එක දාගෙන දුරක් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක. මේ ගාඩ් එක දෙනින්ද මේ බටන්ස් වල කිසි හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගාඩ් එකේ තව වගේ තියලා තියෙනවා ආට අවශ්‍ය වෙන ඒ දේවල්. ඉතින් ඒක එහෙම තියෙනවා. ඉතින් මේ තියෙන අපේ කැල් එක. ඉතින් මේ කැල් එක charge වෙන මේ සෝලාර් පැනල් එකක් පවතින එක charge වෙන්න ඉතින් ඔයාට සාමාන්‍යයෙන් normal එළියක් යටතේ මහා අවුල් තියන්නේ නැතුව normal එළියක් යටතේ ඔයාට මේ charge කරන්න පුළුවන් සෝලාර් පැනල් එකක් තියෙනවා. ඉතින් ඔයාට SFT වල ET වල තියෙන ගණන් මේක හරහා හදා ගන්න පුළුවන් ටෙක් කරන කෙනෙක්ට. ඉතින් අනිත් කෙනෙක්ට වැදගත් වෙනවා. ඉතින් මම සරලවම අද මේ වීඩියෝ එක කරන්නේ. මම ටෙක්නොලොජි කරන්නේ. ඉතින් තව ටෙක්නොලොජි කරන කෙනෙක්ට කැල්ලක් ඔය හිටියා නම් සාමාන්‍ය ලොකු ගණන් වලට ඔයාලා රුපියල් 6000 7000 කියලා යන්නේ නැති. ඉතින් වාට රුපියල් 1800 වගේ මුදලකට මේ වගේ කැල්ලක් ගන්න තියෙනවා නම් මේ වෙද්දි අපි හැමෝටම අමාරු කාලයක් ඉඳලා මේ වගේ කැල්ල එකක් රුපියල් 1800ට වාට සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරගත්ත හැකි. ඉතින් අපි දැන් මේකෙන් ගාණක් හදලා බලමු මොන වගේද රිසල්ට් එක එන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි පොඩි ගාණක් හදලා බලමු දැන්. ඉතින් මම මෙන්න මේ ගාණ ගුණ කල්පනා ඉස්සලාම් සරල පොඩි ගාණක්. ඊට පස්සේ අපි වර්ගමූල ගාණක් හදලා බලමු. මේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙනවා දැන් කැල් එක මගේ අතේ. ඉතින් සාමාන්‍ය දින මෙන්න මෙතන on බටන් එකක් තියෙනවා. ඉතින් ඒක on කරගන්න. මේ විදිහට ඔයාලට ඩිස්ප්ලේ එකේ පේනවා. ඉතින් ඊට පස්සේ මේ ගාන ගුණ කරලා බලමු. සමාන කිරීම. ඉතින් මේ උත්තරේ හරියට වෙනවා. ඉතින් මෙතනත් හරියට වෙනවා. ඉතින් ඒක සරල ගානක්. ඉතින් එකතු කිරීම අඩු කිරීම නම් අවුලක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි වෙන වර්ගමූල ගානක් හදලා බලමු. දැන් මේකේ මම භාගයක් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ තැනන් වලදීනේ ගොඩක් මේ කැල් එක ඕන වෙන්නේ. ඉතින් අපි මේක හදලා බලමු. ඉස්සලාම වර්ගමූල ගහන්න. ඊට පස්සේ මේ විදිහට ගහලා විදිහට සමාන කිරීම දාන්න.
16.02 ඉතින් උත්තර හරියටම ආවා. ඉතින් මං හිතනවා දැන් ඔයාලට වෙන ගණන් හදන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍ය එක ගණනක් දැන් හදලා පෙන්නුවේ. ඉතින් ඔයාලට ගොඩක් අවශ්‍ය වන්නේ අන්න ඒ වගේ තැන්වල. ඉතින් ඊට පස්සේ මෙතන මේ විදිහේ වර්ග සංඛ්‍යාවල ඉතින් ඒ වගේ තැන්වල ඔයාලට අවශ්‍ය වෙන මේ කැල් එක ගොඩක්ම. ඉතින් මං හිතනවා ඔයාලට මේ ගෙවන ගානට මේකේ ලොකු වැඩක් කරගත්තා. ඉතින් මේ කීස් වලින් ඔයාලට සමහරට ඔයා හිතන්න දැන් අංකයක් ගෙවුවට පස්සේ අංකේ බැක් වෙන්න ඕන කියලා කියන්නේ මේ අංකේ වැරදි කියලා පහන මෙතන ඕන 4 කියලා. ඉතින් ඔයාලට ඒ විදිහට ඒ අංකේ මෙන්න මේ කීස් යූස් කළා මේ දැන් මම 5 අයින් කරා. දැන් එතනද වෙන අංකයක් ගහනවා. දැන් 8. අන්න ඒ විදිහට ඔයාලට වෙන කැල් වල කරන්න බැරි දේවල් ඔයාලට මේ කැල් එක කරා කරන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි මෙතඩ්ස් තියෙනවා. ඉතින් ඔයාලට පන්ති වලින් නම් ඒවා උගන්වයි. ඉතින් අන්න ඒ විදිහේ අර පොතේත් ඔයාලට පුළුවන්. පොතේත් තියෙනවා ඒ විස්තර ටික. ඉතින් ඔයාලට ඒ සරල දේවල් ඔයාලට මේක හරගෙන ගත්ත හැකි. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා මේ කැල් එක පාවිච්චි කරලා ඉවරනාට පස්සේ මෙන්න මෙතන මේ shift කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන AC කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔෆ් ක්ලික් කරාට පස්සේ කැල් එක ඕෆ් වෙනවා. ඉතින් මතක ඇතුව කැල් එක ඕෆ් කරලි වෙලා මේකට දාන්න මතක තියාගන්න. නැත්නම් මේකේ බැටරි බහින අපරාධයක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කැල් එක මෙන්න මෙතනින් ඔන් කරලා උනාට පස්සේ මෙන්න මෙතන shift එකත් එක්ක මෙතන AC කියන මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකේ පෙන්නලා කැල් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ ඔයා මේක ඇතුළේ මෙන්න මේ විදිහට දාලා මේක තියාගන්න. නැත්නම් ඔයාගේ කැල් එකේ බැටරි බහිනවා. හරි හරි. ඉතින් කොහොමද කියලා මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ හොඳ නම් පල්ලෙහා තියෙන subscribe button එක ඒකත් අනිවාර්යෙන් ක්ලික් කරලා යන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් මගේ unboxing videos වල ඔයාලා කැමති නම් පල්ලෙහෙන් comment කරලා යන්න මොන වගේ දේවල්ද unbox කරන්න ඕන මොන වගේ item ද review කරන්න ඕන කියලා. ඉතින් තවත් මගේ අලුත් brand new episode එකකින් හම්බ වෙනකම් අදට ගිහින් නම් ඔයගොල්ලන්ට ජය වේවා.